ඔන්න යාළුවනේ අදත් රසවරස රෙසිපි එකක් අරන් ඇවිත් තියෙන්නේ. හීම්බෝ විටියක් කොළ වලින් රසවරස ඇඹුලක් හදාගන්න විදිහ තමයි ඔයාලට අද අපි කියලා දෙන්න යන්නේ. ඉතින් යාළුවනේ හීම්බෝ විටිය කියන්නේ රසයෙන් වගේම ගුණයෙන් උසස් ශාකයක්. මේ ආකාරයට මුලින්ම හීම්බෝ විටියක් කොළ ටික හොඳින් පිරිසිදු කරගන්න ඕනි. ලෙඩ රෝග රසකට ගුණ දෙන ශාකයක් තමයි මේ හීම්බෝ විටිය කියන්නේ. අපිට මේ හීම්බෝ විටියක් වල ඇඹුල හදලා, කැඳ හදලා, සම්බෝලේ හදලා කන්න වගේම බොන්න ගන්නත් පුළුවන්. ඉතින් අද අපි කියලා දෙන්නේ ඇඹුල හදන විදිහ. ඇඹුල් නොදා හදන මේ ඇඹුල හදන්නේ කොහොමද කියලා බලන්නකෝ. මේ විදිහට හොදගත්ත කොළ ටික භාජනයකට දාගෙන මේ විදිහට කපා ගන්න ඕනි. මේ තියෙන්නේ සුදු ලූණු, කරපිංචා, ලූණු, කොච්චි. ඒ වගේම මිරිස් කුඩු 3-5, කහ කුඩු, ගම්මිරිස්. මේ ටික තමයි අපි මේ සූදානම් කරගෙන තියෙන්නේ. ඔන්න දැන් අපි රතු භාජනයට අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් එකතු කරගන්නවා. මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් එකතු කරගෙන මුලින්ම මේ එකතු කරන්නේ අපි උළුහල්ලට ස්වල්පයක්. උළුහල් ටික එකතු කරගෙන ඔන්න දැන් අපි අබ ටිකකුත් එකතු කරගත්තා. සුදු ලූණු ටිකත් මේ විදිහට එකතු කරගෙන රන්වන් පාට වීගෙන එනකොට අපි දැන් මේ එකතු කරන්න හදන්නේ කපාගත් ලූණු ටික. ලූණු ටිකත් එකතු කරගෙන කරපිංච ටිකත් දැන් මේ විදිහට එකතු කරගන්න. කොච්චි ටිකත් මේ විදිහට දැන් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. දැන් මේ අපි එකතු කරගන්නේ මිරිස් 3-5, ගම්මිරිස්, කහ කුඩු. ඒ අවශ්‍ය කරන ටිකත් මේ විදිහට එකතු කරගෙන අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. අපි දැන් මේ කපාගත්ත හීම්බෝ විටියක් කොළ ටික මේ විදිහට එකතු කරලා හොඳින් කලවම් කරගන්න. මේ විදිහට හොඳින් කලවම් කරගෙන එයට වතුර ස්වල්පයකුත් එකතු කරලා විනාඩි 10ක් විතර හොඳින් තැම්බෙන්න අරින්න. ඔන්න යාළුවනේ අපේ හීම්බෝ විටිය ඇඹුල දැන් සූදානම්. අපිට දැන් රස බලන්න තමයි තියෙන්නේ. එහෙනම් ඔයාලත් මේ වගේ රසමරස හීම්බෝ විටිය ඇඹුලක් හදලා බලන්න. අදට ගිහින් එන්නම්. අලුත් රසමරස රෙසිපි එකකින් හම්බෙමු යාළුවනේ.